පුතේ ඔන්න ඔයාලට අද කියලා දෙන්න හදන්නේ සංඛ්‍යා නාමය තාම නිවැරදිව ලියන ආකාරයකින් හතර ශ්‍රේණියේ පුරාවටම පුතේ ඔබට දෙක පත්‍රයක් ලැබුණොත් මෙවැනි ගාණක් සුලභව දැක ගන්න පුළුවන්. එහෙනම් බලමු අපි කොහොමද ලියන්නේ. හරි. පුතේ ඉස්සෙල්ලාම අපි බලමු මේ ගාණ කියවගන්නේ කොහොමද කියලා. පුතේ ඔයාලට ඉතින් ඉලක්කම් හතරක ගාණක්නේ. මේ බලන්න 1 2 3 4යි. එතකොට ඔයා කරන්න ඕන මේ මුල ඉලක්කම පුතේ රවුම් කරගෙන ඒ ඉලක්කම ශබ්ද කරන්න දහස් කියලා. පස්සේ ගන්න පුළුවන් අහගෙන. දහස් කියලා ශබ්ද. එහෙනම් එක නම් තියෙන්නේ ඒක ශබ්ද කරන්නේ 1000 නෙවෙයි 1000 කියලා ශබ්ද කරනවා. 1233. ඊළඟ එක බලමු කොහොමද අපි කියන්නේ කියලා. මුල තියෙන දෙකේ ඉලක්කම. එහෙනම් දහස් කියලා ශබ්ද කරන්න ඕනේ. එහෙනම් 2454. ඊළඟ සංඛ්‍යාවෙත් මුල ඉලක්කම රවුම් කරා 4 තියෙන්නේ 4213. ඊළඟ එකේ 5 තියෙන්නේ දහස් කියලා ශබ්ද කරාම එනවා 5055. ඊළඟ එකේ මුලට 9 තියෙන්නේ ඕක ශබ්ද කරන් එනවා 9000 කියලා. හරි දැන් බලමු මේක වචන වෙන් කරන විදිය තමයි දැන් ගොඩක් අයට මේක ගැටලුව එන්නේ. මෙන්න මෙහෙම පුතේ වචන වෙන් කරන්නේ. පුතේ අග ඉලක්කම් දෙක සුදු පුතේ 20ට වඩා වැඩි නම් මේ අග ඉලක්කම් දෙක 20ට වඩා වැඩි නම් අපි අනිවාර්යෙන් එතනට වචන දෙකක් වෙන් කළ යුතුයි. එතන ඉඳලා මේ පැත්තට තියෙන හැම ඉලක්කමකටම අපි එක වචන ගානේ ඈඩ් කරනවා. එහෙනම් පුතේ මේක ලියවෙන්න ඕන වචන කීයකටද? 2 1 3 1 4කට එන්න ඕන. එහෙනම් 1000 මේ කොයි වෙලාවකවත් 1000 කියන වචන දෙකකට එහෙම ලියන්නේ නෑ. අපි එකටම ලියන්නේ 1233. අන්න බලන්න. දැන් බලන්න වචන හතරක් ඇවිල්ලා තියෙනවා. ඔන්න අපි කරා. ඊළඟ එකේ 2454. අග ඉලක්කම් දෙක 20ට වඩා වැඩි නිසා වචන දෙකක් වෙන් කරන්න ඕන. එතන ඉඳලා හැම ඉලක්කමකටම පුතේ එක වචන ගානේ අපි ඈඩ් කරනවා හසුදී. එහෙනම් 2000 නෙවෙයි මේ ඇතම් ළමයි ලියන් ආව 2000 කියලා. 2000 නෙවෙයි පුතේ 2454 කියලා වචන හතරකට එන්නට ඕනේ. බලන්න ඊළඟ ගාන අග ඉලක්කම් දෙක තියෙන්නේ 13. එහෙනම් 20ට වඩා අඩුයිනේ. එහෙනම් මෙතනට වචන එකයි, මෙතනට වචන එකයි, මෙතනට වචන එකයි, වචන තුනකටයි එන්න ඕන. එහෙනම් 4213 අපි එකටයි ලියන්නේ. 4213 තොර වචන තුනකට එනවා ගන්නට. මේකෙන් අග ඉලක්කම් දෙක පුතේ 20ට වඩා වැඩිනේ 55නේ. එතනට වචන දෙකක් වෙන් කරන්න ඕන. මේ බිඳුවට කවදාවත් අපි වචන ඈඩ් කරන්නේ නැහැ. ඉලක්කම් වලට විතරයි ඊළඟට මේ ඉලක්කවල එක වචනයක් ඈඩ් කරනවා. එතකොට වචන ඔක්කොම එන්නේ 2 1 3යි. එතකොට එන්නේ පුතේ 5055 කියලා වචන තුනකට එනවා. කොනේ ඉන්න දරුවගේ නම දාන්න ආවේ. අහගෙන ඉන්න යන කොනේ ඉන්න පුතා. කොහොමද හැබැයි ඊළඟට මේකෙත් බලන්න අගට තියෙන්නේ 19. 19 කියන්නේ 20ට වඩා අඩු ගාණක්. එහෙනම් අපි ඊතනට වචන එකයි වෙන් කරන්නේ. එතන ඉඳලා හැම ඉලක්කමකටම අපි එක වචන ගානේ ඈඩ් කරන්න ඕනේ. එහෙනම් ඔක්කොම වචන එන්නේ 3යි. එහෙනම් මේකෙන් පුතේ 9219 කියලා වචන තුනකට වෙන් කරනවා. බැරි වෙලාවක් මේ සංඛ්‍යා නාමය ලියනකොට අපි ගත්තොත් 40 ඒ වගේම 12 වගේ ඒවා ලියනකොට අනිවාර්යයෙන්ම ලයන්න මූර්ධජ ලියන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මෙහෙම තමයි නිවැරදිව අපි සංඛ්‍යා නාමය ලියන්නේ.